එයා එනකම් මම දැන් මෙතෙන්ට වෙලා ඉන්නවා. එයා ඉක්මනට ඔයා මට මේක අරන් දෙන්නයි. අනේ ඔහොම ඉන්න. Hi guys, welcome back to my YouTube channel. මේ vlog එකේ තියෙන වීඩියෝස් ගොඩක් කියන්නේ මාස 2-3කට විතර පරණ වීඩියෝස් ටිකක් මගේ ඉතින් ගැලරි එකේ තිබුණා. ඉතින් මම හිතුණා ඒවත් එකතු කරලා vlog එකක් දෙන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ඉල්ලනවා. අපිට යාළුවෙක් හම්බුණා. අනේ ඔහොම ඉන්න. අනේ යන්න. ඉතින් මට කියන්න බැරි වුණානේ අද අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් අපි යනවා කවදාවත් කරපු නැති වැඩක් කරන්න. ඒ තමයි ළමයි අපි මේ පාර try කරා වීල් එකෙන්. ඒ කියන්නේ අපේ වීල් එකෙන් අපේ ගමේ යන්න. හැම පාරකම වගේ හයිවේ දාලා තමයි යන්නේ. හයිවේ එකේ බස් එකේ හරි එහෙම යන්නේ. හැබැයි අපි මේ පාර වෙනසකටත් එක්ක මේ පාරේ බිලිපිටිය පැත්තේ රත්නපුර පැත්තෙන් අපි මේ යනවා ගමේ. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක්. පැය ගාණක් මෙහෙම ඉඳගෙන යන්න ඕන. මට හිතෙන්නේ පැය 5-6ක් විතර යන්න ඕන. හැබැයි අපි ඒක try කරා. 2000 years later. මේ ඇවිල්ලා ගමේ ආව දවසට පස්සේ දවසේ මම දුවගෙන ආවා. මාතර නැදුවගෙන නෙමෙයි ආවේ. මම ආවා මාතර. එදා මට පොඩි වැඩ වගේක් තිබුණා කියන්නේ මම රිසල්ට් ආවට පස්සේ ඉස්සෙල්ලම මාතර ආවේ අද. ඉතින් මම හිතුවා මාතර බෝධියටත් ගිහිල්ලා ක්ලාස් එකේ සර් හම්බෙලා යන්න. ඉතින් ඒකට යන ගමන් තමයි දැන් මේ. මම ඒක නම් වීඩියෝස් ගත්තේ නැහැ. හැබැයි මේ පාරේ ගත්ත මේ පාර ඉතින් මාතර ක්ලාස් යන ඕන කෙනෙක් දන්නවනේ. මේ ඇවිල්ලා මාතර ආව දවසටත් පස්සේ දවස. මේ තියෙන අපේ ආච්චිලා ගෙදර. පේනවනේ ඉතින් එහෙ තනි කර තියෙන්නේ කොළ පාට විතරයි. ඒ කියන්නේ කොළ පාට දේවල් විතරමයි එහෙ තියෙන්නේ. මේ ඉන්නේ අපේ සීයා. යමක් පවසන්න ආවෙද? යමක් පවසන්න කියන්නේ පට්ටියක් කියන්නේ අපිට හොඳ දේවල් ටිකක් පෙන්නනවා. ඒ මදිවට අපිට ඉතින් රයිස් එකක් ගෙනාවා අපි ඒක කොහොම කෑවේ මම එච්චර. අද තමයි ඡන්ද තිබුණ දවස. ඉතින් අද අපි මුලින්ම අපේ පරණ ගෙදරට ආවා. ඉතින් මගේ වීඩියෝස් මුලින් ඉඳන් බලපු කෙනෙක් නැහැ. ඉතින් දන්නවනේ මේ අපේ පරණ ගෙදර කියලා. ඉතින් ඇත්තටම ගේ මෙහෙම තියෙනවා දැක්කම දුකයි. ඒත් කරන්න දෙයක් නැහැනේ. අපි දැන් ඡන්දේ දාන්න යනවා. මටත් ඉතින් ඡන්දේ තියෙනවනේ. මම පොඩි ළමෙක් නෙමෙයිනේ දැන්. අපි ගමේ ආවේ දවස් 3කට විතර. ඡන්දේ නිසා තමයි ආවේ වැඩියත්. දැන් අපි ආයේ මේ අද කොළඹ යන්න පිටත් වෙනවා. අපි යන ගමන් සංඝපාල විහාරෙත් වැඳගෙනම ගියා. මේ තියෙන මං කොහේ හරි ගමනක් යද්දි කන්න ආසම දෙයක්. ඉතින් ඔයාලත් මං වගේද? One eternity later. ඔබමා තුරුලේ තුරු සැදැල්ලක නැවතුනා මුණ ගැසුණුදා සඳතලාවේ හදවත් හඬින් ගැයුබා සැදැවේ කුමරී සුපෙම්මල් පෙතිහි නැහුණා. විදින්නම් නුරාද තොලේ නොතිත් වූ මා කොපුලේ සැඳවේ 2000 years later. Hi guys. අද මම යනවා පොඩ්ඩක් එළියට. මගේ යාළුවෙකුත් ඉන්නවා අද එයා ඉස්සරහට හම්බ වෙයි. මම ඔයාලට පෙන්නන්න කවුරුද කියන්නේ? අපි බලමු කවුද හම්බ වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර කරලා බලන්න. අද මම ආවා පොඩ්ඩක් එළියට. මම විතරක් නෙමෙයි ඉස්සරහට මගේ යාළුවෙකුත් හම්බ වෙනවා. ඔයාලා හිතන්නේ කවුරු කියලාද? ගෙස් කරන්න බලන්න.
ඉක්මනට බලමු. අන්න යා ෂේප් එකේ එනවා පේරවල. යා පොඩ්ඩක් ලැජ්ජයි. නෑ එහෙමත් නෑ අවුලක් නෑ. මෙයා තමයි ආවේ අද. අද මෙයාත් එක්ක තමයි vlog එක යන්නේ. අපි අද රස් නෑ. අද රස් වෙනකොට මම රස්කගේ වැඩ වගේක් තිබ්බ නිසා යාට එන්න උනා. ඒ නිසාද මෙයා එක්ක රස්කෝ කිය අහන්න එපා දැන්. ඒ වෙනකොට අද ඉන්නේ මෙයා. මාම. අපි අද ආවා OGF. ඉතින් අද දවසේ ගෙවන්නේ මගේ මෙන්න මේ මෝඩ යාළුවත් එක්ක. ඉතින් අපි බලමු මෙතනින් පස්සේ vlog එක මොන වගේ වේවිද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් කියනවා. කියෝටනේ. ඔයා මට මේක අරන් දෙනවනේ? අරන් දෙන්නම් පැටි. ඔව් ඔයා මට පේමන්ට් කර. කියෝටනේ. මොකේද? අනේ සොචිනි. ඔව්. එක වගේ. භාග්‍යා ඔයා ඉල්ලුවේ මේකක් නේද? ඔයා මේක බලනවා නම් මෙන්න ඔයාට. අපිට පොඩි chance එකක් හම්බුණා. මේ මගේ මෝඩ යාළුවට එක වීඩියෝ කරන්න මේ අමතක වුණා. අමතක වුණා කියන්නේ මේ බ්‍රෑන්ඩ් මේ මෙන්න මේ චිප්ස් එක හරියද? අපිට මේක ප්‍රොමෝට් කරන්න කිව්වා. හැබැයි නියම දෙන්නට කිව්වේ. හැබැයි අපි ඕනට කර ඒක අපිට කරන්න පුළුවන් උපරිමයෙන්ම වශයෙන්ම I love it නැතිනම් අපි ඒ නිසා එයාලා අපිට මේක දුන්නා. මේක ඔව් ඔයාලත් මේක try කරලා බලන්න. මේ මොකද්ද? උස්වත්ත චිප්ස් චර්පි චිප්ස්. ඔයාලා try කරලා බලන්න. ඔයාලා try කරලා බලන්න. ඒක මාරම රසයි. හරිද? මං කියන්නේ බලන්න ඔයාලා කාලා බලලා කමෙන්ට් කරන්නකෝ. අපි අතනින් යද්දී අපිට ඔය උස්වත්ත බ්‍රෑන්ඩ් එකේ ඔන්න ඔය චිප්ස් එකට වීඩියෝ එකක් කරන්න කියලා කිව්වා. ඉතින් අපි දෙන්නත් ඒකට සහභාගී වුණා. ඉතින් ඒකේ වීඩියෝ එක TikTok එකේ දායි කියලා හිතනවා. අපි බලමු තාම දාලා නම් තිබුණේ නැහැ. මේ ගොඩක් තියෙන දෙනගේ දැන්. ඔව්. දාන්නේ? දැන්. අයියෝ. හරිනේ. ඒකත් ෆේල්. නෑ ප්‍රතික්ෂේප වීම තමයි හොඳම මොටිවේෂන් එක. ප්‍රතික්ෂේප වීම තමයි හොඳම මොටිවේෂන් එක. මෙයාගේ vlog එක මෙයාගේ channel එක වල subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. ඔහොම නම් බෑ. අපි OGF එකෙත් ඇවිදලා ඊට පස්සේ අපි ආවා ගෝල් ෆේස් එකට. ගෝල් ෆේස් වෙනවා නම් ඉතින් ඉස්ස වඩේ කන්නම ඕනනේ. අපි ගෝල් ෆේස් ඇවිල්ලා ඉස්ස වඩේත් කාලා එහෙම්මම ගෙදර ගියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ දවස ගෙවිලා ඉවරුනේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා.